ඔයා දන්නවද? ඔයා ළඟම ඉන්න කෙනෙක් ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන සුපිරිම බොරුවක් කියලා ඔයාව රවට්ටන්න පුළුවන්. හැමෝම හිතන් ඉන්නේ තව කෙනෙක් බොරු කියනකොට මිනිස්සු ඇස් මග හරිනවා කියලා. හැබැයි මනෝවිද්‍යාවට අනුව ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් කියලා ඔප්පු වෙලා තියෙනවා. අද මම ඔයාලට කියන්න යන්නේ ඕනම කෙනෙක් ඔයත් එක්ක කතා කරනකොට එයා කියන්නේ පට්ටපල් බොරුවක්ද කියලා තප්පර ගානකින් අල්ලගන්න පුළුවන් ක්‍රම තුනක් ගැන. විශේෂයෙන්ම තුන්වෙනි ක්‍රමය ඔයා කවදාවත් හිතපු නැති දෙයක්. පළවෙනි කාරණාව අධික ලෙස ඇස් ස්පර්ශ කිරීම. කවුරු හරි ඔයාට බොරුවක් කියද්දී එයා දන්නවා එයා මේ කියන්නේ බොරුවක් කියලා. ඒ නිසා එයා ඔයාට සැකහිතේ කියලා බයට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් ඔයාගේ ඇස් දිහාම බලාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි බොරු කියනකොට මොළයට ලොකු ආතතියක් දැනෙන නිසා නොදැනුවත්වම ඇස් පිල්ලම් ගහන වේගය ගොඩක් වැඩි වෙනවා. නැත්තම් කතා කරලා ඉවරුණු ගමන්ම එයා ඇස් දෙක පහළට හරව ගන්නවා. මේකෙන් පුළුවන් එයා ඔයාට බොරුවක්ද කියන්නේ ඇත්තද කියන්නේ කියලා ලේසියෙන්ම අඳුන ගන්න. දෙවැනි ක්‍රමය තමයි අනවශ්‍ය විස්තර සහ ප්‍රශ්නය නැවත ඇසීම. සාමාන්‍යයෙන් ඔයා කෙනෙක්ගෙන් සරල ප්‍රශ්නයක් ඇහුවාම එයා උත්තරය දෙන්න කලින් ඔයා මගෙන් ඇහුවේ මම ඊයේ රෑ කොහෙද හිටියේ කියලාද වගේ ඔයා අහපු ප්‍රශ්නේම ආපහු අහනවා නම් එතකොට එයා කරන්නේ බොරුවක් ගොතා ගන්න මොළයට තප්පර කිහිපයක වෙලාවක් ලබා ගන්න එක. ඒ විතරක් නෙමෙයි ඔයා නොහපු දේවල් වලට පවා ලොකු විස්තරයක් ඇතුව එයා ඔයාට කියනවා නම් එයා එතනදිත් කරන්නේ ලොකු බොරුවක්. තුන්වෙනි ක්‍රමය තමයි ශරීරය ලොක් වීම. මිනිස්සු ඇත්ත කතා කරද්දී අත්පා හොලවමින් හරිම සැහැල්ලුවෙන් කතා කරන්නේ. හැබැයි කවුරු හරි ඔයාට බොරුවක් කියද්දී එයාගේ ශරීරයේ චලනයන් ක්ෂණිකව සීමා වෙනවා. එයා අත් දෙක සාක්කුවට දා ගන්නවා, නැත්නම් පපුව හරහට බැඳ ගන්නවා. එහෙම නැත්නම් කිසිම හෙලවීමක් නැතුව ගල් ගැහුණා වගේ ඉඳගෙන කතා කරනවා. මොකද එයාගේ මොළය සම්පූර්ණ ශක්තිය යොදවන්නේ ශරීරය පාලනය කරමින් බොරුව නිර්මාණය කරන්න. ඊළඟ පාර ඔයා කාත් එක්ක හරි කතා කරද්දී මේ ලක්ෂණ නිරීක්ෂණය කරලා බලන්න. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මනෝවිද්‍යාව ගැන මේ වගේ තවත් රහස් දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.